අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ICC කැමරාවේ setting ටික කොහොමද setup කරගන්න කියලා බලන්න. ඊට පස්සේ ඔයා ගාව තියෙන mobile එකෙන් මුලින්ම ICC app එකට යන්න. දැන් මුලින්ම ඔයාලට ICC app එක කියන්නේ මොකක්ද කියලා idea එකක් නැත්නම් ICC app එක connect කරගන්න විදිය, ඒ කියන්නේ setup කරලා mobile එකට හදාගන්න විදිය වීඩියෝ link එකක් අපේ Techpal CCTV YouTube එකේ තියෙනවා. ඒක මුලින්ම බලන්න. ඉතින් මම මගේ මොබයිල් එකට ICC කැමරාවක් කනෙක්ට් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩිවයිස් එක පෙන්වන්නේ. ඔයාලට පළවෙනි ඔප්ෂන් එක විදිහට 2-way audio system එක කොහොමද වැඩ කරන්න කියලා මම පෙන්වන්නම්. මුලින්ම උතන ඔයාලට call icon එකක් පෙන්වනවා. ඒ call icon එක ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතන පෙන්වන්නේ call icon එකක් තමයි. ඉතින් මම එන්නේ ඒක ක්ලික් කරගන්නවා. ඉතින් ක්ලික් කරගත්තාන් පස්සේ ඒක රෙඩ් කලර් එකට මාරු වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් connecting කියලා 0 වල ඉඳන් numbers ටිකක් පිළිවෙලට වැටෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ 2-way audio system එක අපි කැමරාවෙන් කතා කරනවා නම් ඔන්න ඔය system එකට තමයි අපි කැමරාවෙන් කතා කරන option එක on කරගන්නේ. ඊට එහා පැත්තේ තියෙන අනිත් option එකෙන් අපිට පුළුවන් location එකේ sounds අහන්න. ඒ කියන්නේ කැමරාව තියෙන location එකේ sounds අහන්න. ඊට එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් තව icon එකක් තියෙනවා screen recording icon එක. ඒක press කරගත්තොත් ඔයාලට පුළුවන් live බල ඉද්දී ඒ location එකේ available record වෙන දේවල් live record කරගන්න. ඒ කියන්නේ mobile gallery එකට තමයි ඒක save වෙන්නේ. ඊට එහා පැත්තේ option එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් screenshot එක ගහන option එක. ඒ කියන්නේ ඔයාලා live මොන හරි දෙයක් බල ඉන්නවා නම් picture එක screenshot එකක් ගන්න ඕන නම් මේ option එකෙන් ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්. ඔයා SD icon එක click කරගත්තොත් ඔයාලට recording එක නෙමෙයි live එකේ තියෙන resolution quality අඩු වැඩි කරලා බලන්න පුළුවන්. ඔයා UHD දැම්මොත් ඔයාලට premium quality එකෙන් බලන්න පුළුවන් වගේම SD quality එකට දැම්මොත් quality low කරලා බලන්න පුළුවන්. ඉතින් මේක data connection එක අඩු වැඩි වෙන වෙලාවට ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන basic settings ටික මේ වීඩියෝ එකෙන් ඔයාලට ලේසියෙන්ම දැන් බලා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ option එකක් විදිහට PT set controlling system එක. ඒ කියන්නේ mobile එක හරහා කොහොමද කැමරා එක අංශක 355ක් rotate කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එනවා. ඔයා PT set කියන එක click කරගන්න. PT set කියන එකට ගියාන් පස්සේ මෙන්න මේ වගේ ඉරි කෑලි හතරක් එක්ක ඔයාට PT set controlling system එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට මෙන්න මේ විදියට කැමරා එක ලේසියෙන්ම rotate කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊළඟ ඔප්ෂන් එක විදිහට බලන්න පුළුවන් night vision එක on off කරන ඔප්ෂන් එක view කරගන්න පුළුවන්. ඉතින් ඔයා control mode එක touch කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් තුනක්. double light alert mode, ඊට පස්සේ infrared night vision, full light mode කියලා. ඉතින් ඔයාලට ඕන ඔප්ෂන් එක කැමති විදිහට මෙතන change කරගන්න තමයි තියෙන්නේ. එතනම යට තියෙනවා sensitivity කියලා option එක. sensitivity කියන එකෙන් අපිට පුළුවන් sensitivity එක low ද medium ද high ද කියලා change කරගන්න. ඉතින් ඊට යට තියෙනවා light on duration කියලා option එකක්. ඒකෙන් අපිට පුළුවන් light on duration එක select කරන්න. ඉතින් එතනම තියෙන intelligent alert එකෙන් ඔයාට පුළුවන් human detection එක, smart rule settings, ඒ කියන්නේ warning line, warning area ඒවා select කරලා දෙන්නත් පුළුවන්. මම මෙතනදී ගොඩක් එක්ස්ප්ලেইন කරේ ඔයාලට බේසික් අවශ්‍ය වෙන settings ටික විතරයි. අපි ඊළඟට බලමු recording එක කොහොමද view කරගන්නේ කියලා. උතන live කියන එක හැපැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් recording කියන option එක. ඔයා SD card එකක් insert කරලා තියනවා නම් ඔය recording කියන option එකට ගියාන් පස්සේ ඔයාලට recording එක බය නැතුවම බලන්න පුළුවන්. ඊළඟට එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් message කියලා option එකක්. මේ message කියන option එකට තමයි human detection notification alert photo එක එන්නේ. ඉතින් මේ ඔප්ෂන් එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ICC කැමරා settings ඔක්කොම ගැන කතා කරා. දන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. අපේ ටෙක්නිකල් නම්බර් එකත් මම මතක් කරන්නම්. 077යි 760යි 72 63 නම්බරයට කතා කරලා ඔයාලගේ ටෙක්නිකල් වලට සපෝට් එකක් ගන්නත් පුළුවන්. අනිවාර්යෙන් වීඩියෝ එක බලලා ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.